Hi ළමයි, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මං හදපු රසම රස මෂ්රූම් කරේ එකක්. මෙතනදී කියන්න ඕනේ මම මේකට පාවිච්චි කරපු මෂ්රූම් වර්ගය තමයි ඇබලෝන් කියන වර්ගයේ. මේක බ්‍රවුන් කලර් ෂේප් එකක් තමයි මෂ්රූම් එකේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒකේ මල ටිකක් ලොකුයි. මං හිතනවා ඔයාලට මේක සුපර් මාකට්ස් වලින් වගේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හම්බුනොත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඇත්තටම කිව්වොත් මේක මාරම රසයි. සොසේජ් වගේ රසක් තමයි මේ මෂ්රූම් එක හැදුවට පස්සේ එන්නේ. හරි. අපි දැන් මේක හදන විදිය පටන් ගමු. මුලින්ම සෝස් පෑන් එකක් ලිපේ තියාගන්න ඕනි. මෙතනදී සෝස් පෑන් එක ලිපේ තියලා රත් වෙනකොට ඔයාලා මේකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. සැර අනුව ඔයාලට මේක අඩු වැඩි කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒකටම 3-5 කුඩු තේ හැඳකුත් එකතු කරගන්න ඕනි. මේ දෙකම හොඳට එකතු කරලා කලවම් කරන්න. කලවම් කරලා රන්වන් පාට වෙනකම් මේක හොඳට රත් වෙන්න දෙන්න. ඊට පස්සේ මම මෙතනදී පොල් තෙල් ටිකක් එකතු කරනවා. මෙතනදී මතක තියාගන්න පොල් තෙල් එකතු කරද්දී ගොඩාක් එකතු කරගන්න එපා. පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. මෂ්රූම් එකේ නියම රහ එන්නේ එතකොට තමයි. හරි. දැන් අපි මේ ටික රත් වෙද්දී සුදු ලුණු බික් දෙකක් වගේ තලලා මෙතනදී එකතු කරගන්නවා. ඊට අමතරව මම මෙතනදී ලුණු ගෙඩියක ප්‍රමාණය කෑලි කපලා අතින් පොඩි කරලා තමයි එකතු කරගන්නේ. ලුණු ගෙඩියක්ම ගන්න හේතුව තමයි මෂ්රූම් පොඩ්ඩක් මම අඩුවෙන් ගත්තේ. ඒ නිසා කරියගේ ප්‍රමාණය වැඩි කරගන්න තමයි ලුණු ගෙඩියක් මම මෙතනදී එකතු කරගන්නේ. හරි. දැන් මේ ටික හොඳට මික්ස් වෙනකොට මම මෙතනදී කරපිංචා ඉත්තක් එකතු කරනවා. ඔයාලට කැමති නම් රම්පෙකොළ කෑල්ලකුත් එකතු කරගන්න. ඔන්න දැන් තමයි මම මේ බිම්මල් ටික එකතු කරගන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ කෑලි ටිකක් ලොකුයි. ඒ විදිහට ලොකුවට කෑලි කපලා තමයි මම මේක එකතු කරගන්නේ. එතකොට තමයි මේක හැදුවාම සොසේජ් රස එන්නේ. හරි. මේ ටික හොඳට මික්ස් කරන්න. මික්ස් වුණාට පස්සේ ටිකක් වෙලා විනාඩි 10ක් විතර මේක හොඳට තැම්බෙන්න ඕනේ. ඒ අතරතුරේදී මම මේකට කහ තේ හැඳි කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැන්දක් වගේ ප්‍රමාණිකුයි එකතු කර ගන්නවා. හරි. දැන් තමයි ඔන්න මම ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ටික මෙතනදී එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයම බිම්මල් එක හොඳට තැම්බෙන්න ඕනි. ලුණු ටික වැදෙන ගම. හරි. මේ ටික හොඳට කවලම් කරන අතරතුරේදී මම මෙතනදී වතුර කෝප්ප කාලක් වගේ එකතු කරලා මේක හොඳට කවලම් කරලා හොඳට තැම්බෙන්න දෙනවා. මම එකයි කිව්වේ විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් මේක හොඳට තැම්බෙන්න ඕනි මේ මෂ්රූම් එකේ නියම රහ එන්න. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මම මේකට මිරිස් කරලක් එකතු කරගන්නවා. ඊට අමතරව මම මෙතනදී සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඔයාලට කැමති නම් ටොමැටෝ සෝස් වගේ එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ ටික හොඳට කවලම් කරලා හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ තමයි මම මේ අන්තිමට තක්කාලි ටික එකතු කරගන්නේ. තක්කාලි මුලින් දාන්න එපා. මේකේ වතුර ගතියක් තියෙනවනේ. ඒ නිසා අන්තිමට දාගන්න. හරි. දැන් ඔන්න ඔයාලගේ බිම්මල් කරි එක ලෑස්ති. මේක හොඳට තැම්බෙන්න දෙන තරමට තමයි මේකේ රස එන්නේ. මං හිතනවා ඔයාලට මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න හිතේ කියලා. try කරලා බැලුවොත් comment එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම අලුතෙන් රෙසිපි එකක් අරගෙන මගේ channel එකත් එක්ක ඔයාලව ඊගාවට ආය හම්බෙන්න එනකම් මං ගිහින් එන්නම්. bye.